හායි කොහොමද? ඔයාලා මගේ වීඩියෝස් කලින් ඒවා බැලුවද? නැදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස් ටිකේම අපේ පැත්තට හොඳටම වැස්ස. ඉතින් මගේ ගේ ඇතුලේ තියෙන පැලවලට වතුර දාන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒගොල්ලන්ට වතුර හම්බ වෙන්නේ නැහැ. මට වතුර දාන ගමන් කල්පනා වුණා අද වැස්ස දවස නිසා උණුවෙන් මොනවා හරි තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මට හිතුණා පොල් රොටි හදන්න. පොල් රොටි? නෑ. මටත් වැරදුනා. පොල් රොටි නෙමෙයි. වෙන රොටි જાතියක් හදන්න මට හිතුණා. හැමෝම හදන්නේ පොල් රොටිනේ. අද මම වෙනස් විදිහකට රොටි හදන්න හැදුවා. එහෙනම් එන්නකෝ අපි බලමු මම කොහොමද රොටි හදන්නේ කියලා. මුලින්ම අපිට බෝල් එකක් ඕනේ. කොහොමද රොටි හදන්න බෝල් එකක් එපැයි. පොල් රොටි හදන්න අපිට ඕන වෙන්නේ පාන් පිටිනේ. ඉතින් පාන් පිටි වලට වඩා ගුණදායක පිටි වර්ගයක් තමයි කඩල පිටි කියන්නේ. ඉතින් මං අද ගන්නේ කඩල පිටි. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොල්. මෙතන තියෙනවා පොල් මගේ අර කඩල පිටි වල ප්‍රමාණයට අනුව තමයි මම මේකට පොල් අරගත්තේ. ඊට පස්සේ කොහොමත් අමු මිරිස් ඒ වගේම කරපිංචා තියෙනවා. මේ අමු මිරිස් මේ මම ලුණු මිරිසක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකටත් එක්ක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ රටලුණු. රටලුණුන් මම පොඩියට එක එක කෑලි විදිහට කපාගෙන තියෙනවා. මේකෙත් ලුණු මිරිසටයි රොටි එකටයි දෙකටම අවශ්‍ය ප්‍රමාණයට තමයි මම හදාගෙන තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හතර තමයි අපිට ඕන වෙන්නේ මේ රොටි එක හදන්න. ඊට පස්සේ මම මෙතනදී ලුණු කුඩු ඒ වගේම කෑලි මිරිස් පාවිච්චි කරනවා මේ පොල් රොටිය තවත් රස කරන්න. මොකද අනිවාර්යයෙන්ම ලුණු ඕනේ. මාගරින් ඕන වෙනවා. මම මේ වෙලාවේ මාගරින් උතරන් තියෙන්නේ මේ පිටිවල ප්‍රමාණය හැටියට. ඉතින් මෙන්න මේ ටික අපිට පාවිච්චි කරලා මේ ටික අරගෙන අපිට පුළුවන් රසම රස කඩල පිටි රොටියක් හදන්න. දැන් මම කිව්ව ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් අතරේදී ඕගොල්ලෝ බලනවා ඇති මම පාන් පිටි වෙනුවටයි කඩල පිටි පාවිච්චි කරන්න කියලා. විශේෂම දේ පාන් පිටි වලට වඩා කඩල පිටි වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය. පාන් පිටි ආටා පිටි වගේ රොටි වලට වඩා කඩල පිටි වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ශරීරයට හරිම හිතකරයි. ඒක නිසා තමයි මම පාන් පිටි පාවිච්චි නොකර කඩල පිටි පාවිච්චි කරන්නේ. එහෙමයි කියලා ඔයගලන්ට පාන් පිටි පාවිච්චි නොකර ඉන්නත් බෑ. නොකර ඉන්න එපා. ඔයගොල්ලෝ කැමති නම් කඩල පිටි වෙනුවට පාන් පිටි, ආටා පිටි, කුරක්කන් පිටි ඕනම පිටි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය රොටි හදන ක්‍රමයටම තමයි මම අද කඩල පිටි කඩල පිටි රොටිය හදන්නේ. එහෙනම් අපි හදලා බලමු මේකේ රස මොන වගේ වෙයිද කියලා. ඔයාලත් කමෙන්ට් කරන්න ඔයාලගේ ගෙදරත් ඔයාලා පාන් පිටි රොටි හැරුණාම හදන වෙන රොටි වර්ග ගැන. මුලින්ම අපි කඩල පිටි ටික මේ විදිහට බෝල් එකට දාගන්නවා. මෙතන කඩල පිටි 250ක් වගේ තියෙනවා. ඊට පස්සේ අපි පොල් ටික මේ විදිහට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා පොල් රොටි හදන විදිහ තියෙන්නේ ඒ විදිහටම තමයි මේකත් හදන්නේ. හැබැයි රසයේ පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට මේ විදිහට ලුණු එකතු කරගන්නවා. පොල් රොටි වලටත් අපි ලුණු එකතු කරගන්නේ. අන්න ඒ වගේ. ඊට පස්සේ කපාගත්ත අමු මිරිසුත් අපි මේ වෙලාවේ එකතු කරගන්නවා. එතනින් පස්සේ මම කරපිංච කපාගෙන තියෙනවා. මම හැමදාම පොල් රොටි නෙමෙයි මොන රොටිය හැදුවත් කරපිංච ගොඩාක් දානවා. ඊට පස්සේ අපි මේ තුන චුට්ටක් මේ විදිහට මික්ස් කරගමු. බලන්න නේද පාන් පිටි වලට වඩා නිකන් සමුපෝෂ වගේ ලස්සන පාටක් තියෙන්නේ. කඩල පිටි තමයි මේ. කඩල ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩාක් අය කඩල කන්න කැමති නැහැනේ පොඩි බබාලා එහෙමත්. ඉතින් කඩල තම්බලා දෙනවට වඩා මෙන්න මේ කඩල පිටි අරගෙන කඩල පිටි රොටි හදලා දෙනකොට ඕන කෙනෙක් කයි. ඊට පස්සේ අපි මේ වෙලාවේ මේකට ලුණු එකතු කරගන්නවා. මේක රසයේ හැටියට මම ලුණු එකතු කරගන්නේ. තව ඉස්සරහටත් මම රස බලලා ලුණු මදි නම් එකතු කරගන්නවා. ඒක ඔයගලගේ රසට එකතු කරගන්න පුළුවන්. දැන් මම පොඩ්ඩක් මේක මන්ද ගොඩක් අය දානවා. දන්නේ මම චූට්ටක් දානවා. ඩාක් එකතු කරගන්නේ නැහැ. දැන් මේකත් ආයි පොඩ්ඩක් මික්ස් කරගන්නවා. දැන් මේ වෙලාවේ මම එකතු කරගන්නවා මාගරින්. මේ වගේ මාගරින් ප්‍රමාණයක් මම එකතු කරගන්නවා. ඕගලන්ට මේ වෙලාවේ මාගරින් වෙනුවට පොල් තෙල් එකතු කරගන්නත් පුළුවන්.
මම ගෙදර මාගරින් තිබ්බ නිසා මාගරින් එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම මික්ස් වුණාට පස්සේ මම මේ වෙලාවේ මද රස්නේ උණු වතුර තමයි මේ තියෙන්නේ. මද රස්නේ උණු වතුර එකතු කරගන්න ගමන් අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේ මද රස්නේ උණු වතුර ටික ටික දාගෙන මේ විදිහට මම හදා ගන්නවා. ඔගොල්ලෝ දැකලා තියෙනවා අර ගුලියක් වගේ අර පොඩ්ඩක් ගානකමට එක ගුලියක් විදිහට එන්න ඕනේ. මෙන්න යටින් අරගෙන මේ විදිහට හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට අර පාන් පිටි රොටි හදන කොටත් අපි මේ විදිහට හදාගන්න මේ බෝල තියෙන්නේ. දැන් මේක ඒ විදිහටම කඩලි පිටියකෙත් තියෙනවා. දැන් අපි මේක පොඩි පොඩි ගුඩි වලට හදා ගන්න ඕනේ. ඒ වගේම දැන් මේක මං හදාන්නේ රොටියක් විදිහටනේ. ඕගොල්ලන්ට පුළුවන් මේක තෝස් එකක් විදිහටත් හදා ගන්න. ඉතින් තෝස් එකක් විදිහටත් හදාගනිද්දී තව පොඩි වෙනස්කම් කිහිපයක් තමයි වෙන්නේ. කඩල පිටි රොටි එක වගේම තෝස් එකත් හරිම රහයි. ඉතින් මම අද හැදුවේ කඩල පිටි රොටි එක. ඉස්සරහට මම කඩල පිටි තෝස් එකත් අරගෙන එන්නම්. මේ තියෙන්නේ මම කඩල පිටි වලින් හදාගත්ත පොඩි බෝල. දැන් අපි මේ බෝල රොටි විදිහට හදලා බලමු රස කොහොමද කියලා. මම මේ වෙලාවේ මේ විදිහට රොටිය වඩනකොට පොඩි ලන්ච් ෂීට් එකක් තියාගත්තා. එක පහසුවට ඔයගලන්ට කෙසල් කොලයක් තියාගන්නත් පුළුවන්. මම මේ වෙලාවේ මගේ ළඟ තිබුණේ ලන්ච් ෂීට් එකක්. මම ඉතින් ලන්ච් ෂීට් එකෙන් වඩනවා. මේ අර ග්ලව්ස් එක දාලා කරන් ටිකක් අමාරු නිසා මම අත පාවිච්චි කරේ. මේ විදිහට තෙල් ගාලා වඩනකොට මේක හොඳට වඩන්න පුළුවන්. අපි යන් දැන් රොටි තැටිය ළඟට. ඉතින් ඔයාලත් හැමදාම පාන් පිටි රොටි කන්නේ නැතුව වෙනසකටත් එක්ක මේ විදිහට කඩල පිටි වලින් රොටි එකක් හදලා බලන්න. හරිම රහයි. කඩල පිටි රොටි එකයි ලුණු මිරිසයි තිබිලා මදිනේ තේ එකක් අනිවාර්යයිනේ. මං ඉතින් ග්‍රීන් ටී එකක් හදා ගන්නවා. දැන් ඉතින් කඩල පිටි රොටි එකත් හරි, සැරම සැරලුණු මිරිසත් හරි, ඒ වගේම උණු තේ එකත් හරි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න.